හලෝ ගයිස්, අද කතා කරන්න යන්නේ මගේ ස්කිල් ෂොප් එකේ සයින් ඉන් ප්‍රොසෙස් එක ගැන. සයින් එක තමයි මේ සයින් එක මේ විදිහට ගන්නෙ. මම මගේ ඊමේල් එක ගහලා තිනවා account එකක් create කරපු account එකේ. ඊට පස්සේ password එක දාලා තිනවා. මෙතන remember me check box එක ටික් එක දැම්මා. sign in button එක උපම ඉතින් යටින් පින්නා login මෙතන login success redirecting කියලා. අපි යමු දැන් කෝඩ් එකට. ඔයාලට මෙතන ගිහපාම sign in එකේ sign in button එක දාලා තියෙනවා. ඔයාලට පෙන්නම මෙතන පෙන්නනවා sign in button එක දාලා තියෙනවා. sign in button එකට on click එකක් දාලා call කරලා තියෙනවා function එක. sign in function එක. දැන් යන් අපේ sign in function එක කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා බලන්න. sign in එක මෙහෙම තමයි මගේ කෝඩ් වෙලා තියෙන්නේ function එක. ඒකෙත් create account process එකේ විදිහටම තමයි මෙතනින් variable එක අල්ලන් තියෙනවා. variable එකේ email කියලා නම දීලා තියෙනවා. ඒකට document.getElementById කියලා මෙතනින් ආය sign in එකේ email එකේ id එක අල්ලන් තියෙනවා මෙතනට. ඊට පස්සේ මෙතන ඒ විදිහටම password එක ඊට පස්සේ remember me check box එක ඊට පස්සේ sign in message එක ඊට පස්සේ මෙතනින් error message account එක hint කරලා දෙනවා. මෙතනින් බලනවා not email not password ද කියලා. ඒ කියන්නේ password එකකුයි මේ email එකු නැද්ද කියලා බලනවා. එහෙම දෙකෙන් එකක් හරි නැත්නම් මේ or failed or request කියලා දාලා තියෙනවා. ඊට පස්සේ else නම් ඒ කියන්නේ validate email address එකක් නෙමෙයි නම් තියෙන්නේ. invalid email address email format කියලා පෙන්නනවා. මෙතෙන් එහෙම ඒ දෙකෙන් නැත්නම් error message එක hidden කරලා මෙතනින් form වලට new form data එකක් හදලා මෙතන form append කරලා තියෙනවා email එකයි password එකයි ඊට පස්සේ remember me check box එකයි. ඊට පස්සේ මෙතනින් ajax හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා already statement එකක් already statement change එකක් දීලා දෙනවා function එකට. ඊට පස්සේ මෙතනින් කරනවා මේ ටික ඊට පස්සේ මෙතනින් කරනවා මෙතනින් දැන් තප්පර දෙකක් timing එකක් ඉඳලා මේ location reload එකක් දීලා තියෙනවා home.php එකට. මේ ටික හරිනම් else නම් ඉගෙන වැරදි නම් එහා පැත්තෙන් අපේ process file එකෙන් error message එක මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ request failed කියලා පෙන්නන error message එක response text එකත් එක්කම. ඊට පස්සේ මෙතනින් ajax එහා පැත්තට යවලා දෙනවා post method එකෙන් යවලා තියෙනවා login process.php file එකට. අපි login process එකට ගිහිල්ලා බලමු කොහොමද code කරලා තියෙන්නේ කියලා. මෙතන ඉස්සරහටම දාලා තියෙනවා require connection.php file එක. ඊට පස්සේ මෙතන session එකක් start කරලා තියෙනවා අපේ data මේ browser එකේ තාවකාලිකව හදා ගන්න. මෙතනින් එහා පැත්තෙන් යන post method එකෙන් යන email එක අල්ලගෙන තියෙන $sign email. ඊට පස්සේ මෙතනින් password එක අරගෙන තියෙනවා. remember me එක අරන් තියෙනවා. ඊට පස්සේ මෙතනින් බලනවා validate කරලා බලනවා empty the email field එක empty නම් please enter your email කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් else if එකක් දාලා බලනවා filter කියලා email එක validate email එකක්ද කියලා. validate email එකක් නැත්නම් please enter your valid email address කියලා පෙන්නනවා. ඊට පස්සේ password එකත් බලනවා empty ද කියලා. password එක empty නම් මේ please enter your password කියලා වටනවා. ඊට පස්සේ මෙතෙන් else එකක් කියන්නේ මේ දෙකම මේ තුනම නැත්නම් result එක ගන්නවා අපි database එකෙන් search කරලා select id f name ඒ කියන්නේ password email hash කර password ඊට පස්සේ account type එක මොකද්ද account type කියලා ඒ ටික search කරලා ගන්නවා. එහෙම search කරලා result search කරලා ගන්න මෙතන $sign result කියලා එකකට අරගෙන තියෙනවා. මෙතනින් බලනවා $sign result එක නම් ප්‍රෝගාන 0ට වැඩි නම් user result page access කරලා තියෙනවා. මෙතන password verify කරනවා.
කියන්නේ හැෂ් කරලා තියෙන පාස්වර්ඩ් එකයි අපි ඉන්පුට් කරපු පාස්වර්ඩ් එක සමානද කියලා බලනවා මෙතනින්. ඊට පස්සේ සෙෂන් එකක් ක්‍රියේට් කරනවා අපි user id එකට වෙනම. ඊට පස්සේ user id, user name, first name last name වෙනවා, user email, account type, login ඒ ටික ක්‍රියේට් කරනවා. ඊට මේ තමයි remember me එක. මෙතන remember me එක true කරලා තියෙනවා check box එකේ දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන remember me token එකක් හදාගෙන තියෙනවා මෙතනින් හදනවා. ඊට පස්සේ token එක hash කරනවා password hash කරන විදිහටම. ඊට පස්සේ expired කරනවා date එක. කියන්නේ අපි හදාගන්න session එක හදන දවසේ ඉඳන් දවස් 30කට පස්සේ expire වෙන විදිහට. ඊට පස්සේ database එකට insert කරනවා into remember me token කියලා. ඊට පස්සේ මෙතනින් cookies ටික set කරගන්නවා remember me token එකත් එක්ක. ඊට පස්සේ දැන් මේ කලින් cookies තියෙනවා නම් ඒ ටික clear කරලා දානවා time එකත් එක්කම බලලා. ඊට පස්සේ ටික ඔක්කොම හරිනම් success message එවනවා. හැබැයි මොකක් හරි else එකක් කියන වැරද්දක් තියෙනවා invalid user කියලා එහා පැත්තට යවනවා. මේ විදිහට තමයි මගේ login process එක වෙන්නේ. අපි ඊළඟ වීඩියෝත් එක්ක හමුවෙමු.